මිස්ටර් කොත්තු බ්‍රෑන්ඩ් එක මට මාකටිං කන්සල්ටන්ට් කෙනෙක් හැටියට ඇනලයිස් කරන්න දුන්නොත් මම මුලින්ම වෙනස් කරන්නේ මෙනු එක වෙනස් කරන්නේ නැහැ. ප්‍රයිස් එක අඩු කරන්නෙත් නැහැ. හැබැයි Facebook ads වැඩි කරන්න කියන්නෙත් නැහැ. මම වෙනස් කරන්නේ එක දෙයයි. ඒක දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මුලින්ම එක දෙයක් කියන්න ඕනේ. මම මේ වීඩියෝ එක කරන්නේ මිස්ටර් කොත්තු බ්‍රෑන්ඩ් එක ක්‍රිටිසයිස් කරන්න නෙමෙයි. බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මිනිස්සු නමක් අහපු ගම රෙස්ටොරන්ට් එක මතක් වෙනවා කියලා කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එක දැනටමත් ගොඩක් දේවල් හරියට කරලා තියෙනවා කියන එකයි. හැබැයි ඕනම බ්‍රෑන්ඩ් එකට ඊළඟ ලෙවල් එකට යන්න අවස්ථාවක් තියෙනවා. අපි පොදුවේ රෙස්ටොරන්ට් මාකටිං ගැන හිතමු. මොනවද රෙස්ටොරන්ට් පේජ් වල වැඩිම දකින්න තියෙන්නේ? ප්‍රොඩක්ට් එකක්, ඔෆර් එකක්, නැත්නම් ස්පෙෂල් ඔෆර් එකක්, ප්‍රයිස් එකක්, කොම්බෝස්, ඒ වගේ දේවල්. හෙටත් ඒකයි අනිද්දාත් ඒකමයි. කිසි වෙනසක් නැහැ. ඒත් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයා අන්තිමට රෙස්ටොරන්ට් එකක් තෝරගත්තේ එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එකට ගියේ ඒකේ කෑම කන්නම විතරද? ඒ සමහර වෙලාවට බර්ත්ඩේ එකක් සමරන්න, නැත්නම් ඔයාගේ ඇනිවර්සරි එක සමරන්න, එහෙම නැත්නම් ඔෆිස් එකේ යාළුවොත් එක්ක පොඩ්ඩක් චිල් වෙන්න, එහෙම නැත්නම් ඔයාගේ පේරන්ට්ස් ලව ඩිනර් එකට අරන් යන්න. හොඳට හිතන්න. අපි රෙස්ටොරන්ට් එකකට යන්නේ කෑම කන්නම විතරක් නෙමෙයි. මෙමරි එකක් හදන්න. ඒ නිසා මම මිස්ටර් කොත්තු බ්‍රෑන්ඩ් එකට දෙන පළවෙනි මාකටිං ඇඩ්වයිස් එක තමයි කස්ටමර් ස්ටෝරි එකක් හැම සතියෙම ෂෙයා කරන්න පටන් ගන්න. Not today's price, not today's combo, not today's offer. Instead, ඔයා කියන්න මේ කපල් එක අවුරුදු 5ක් තිස්සේ එන්නේ මේ අපේ රෙස්ටොරන්ට් එකට. මේ දුවගේ පළවෙනි උපන්දිනේ ගත්තේ අපේ මේ බ්‍රාන්ච් එකේ මේ රෙස්ටොරන්ට් එකේ. මේ කපල් එකේ ෆස්ට් ඩේට් එක ගත්තේ අපේ රෙස්ටොරන්ට් එකේ. මෙනු එක වෙනුවට මෙමරි එකක් ෂෙයා කරන්න. මාකටිං වල ලොකු රූල් එකක් තියෙනවා. People forget advertisements. People remember stories. ඒ ස්ටෝරි එකේ රෙස්ටොරන්ට් එක නෙමේ හීරෝ. කස්ටමර් තමයි හීරෝ. මේ ඇඩ්වයිස් එක රෙස්ටොරන්ට් එකට විතරක් නෙමේ. සැලොන් එකකට, ජිම් එකකට, ඔන්ලයින් බිස්නස් එකකට, ක්ලෝතින් ෂොප් එකකට. මතක තියාගන්න. ඔයා කස්ටමර් ස්ටෝරීස් කලෙක්ට් කරන දවසේ ඉඳලා ඔයාගේ මාකටිං එක වෙනස් වෙනවා. මේ සතියේ ඉඳන් ඔයත් කස්ටමර් කෙනෙක්ගෙන් පර්මිෂන් එක අරගෙන එයාගේ ස්ටෝරි එක ෂෙයා කරන්න. සේල්ස් වලට කලින් රිලේෂන්ෂිප් එක හදන්න. මිස්ටර් කොත්තු එකේ ඕන මිස්ටර් විරාජ් මේක බලනවා නම් ඔබ හොඳ මාකටියර් කෙනෙක්. මම හිතනවා ඔබට මේක තේරෙනවා කියලා. මේක ක්‍රිටිසිසම් එකක් නෙමෙයි. මේක මාකටිං වලට ආදරය කරන කන්සල්ටන්ට් කෙනෙක්ගේ අයිඩියා එකක්. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මට මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒකත් කියන්න. ඒ වගේම ඊළඟට මාකටිං ක්ලිනික් එකේදී මම ඇනලයිස් කරන්න ඕන බිස්නස් එක ඔයගොල්ලෝ කැමති බිස්නස් එකක් නම් ඒකේ නම පල්ලෙහාන් කමෙන්ට් කරන්න. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. ගිහින් එන්න. ජය වේවා.